ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා सति भिक्खवे भाविता बहुली कथा महत्फलाहोति महानि संसा अमतो गदा अमत परियोसानाति सद्भवन्त पितुनि नमदनाम टिकलगावा ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ නන්දික නාගම මහත්මයා අනුජා මහත්මිය කලිනී දියණියන් ඒ වගේම මේ සහෝදර සහෝදරියන් ඥාතීන් ගෞරී ඉන්ද්‍රරත්න සහෝදරිය සිසිල ඉන්ද්‍රරත්න සහෝදරයා නිෂේධා ඉන්ද්‍රරත්න දියණිය සහ ඥාතීන් හිතවතුන් කල්යාණ මිත්‍රයින් සියලු දෙනාම එක්රාශී කරගෙන අද නිබඳු පින්කමක් සිදු කරන්නේ මේක වසර 4ක පිටතදී අභව ප්‍රාප්ත තමන්ගේ ආදරණීය මෞතුමියට නැන්දනියට ආච්චියමට ආදී වශයෙන් ඥාතීත්වයන් කල්පනා කරගෙන රූපානවගමුව මෞතුමිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කොටගෙන මේ මෑණියන් ජීවත් වෙන කාලේ එතුමියට කරන්න පුළුවන් සෑම යුතුයකමක්ම සංග්‍රහයක්ම මේ දරුවන් මැනවින් ඉටු කළා. මට මතකයි වසර ගණනාවකට ඉහතදී නන්දික මහත්මයා දුබායි වල රැකියාවේ නිරත වෙලා සිටියේදී ඒ සියල්ලෙන් ඉවත් වෙලා ලංකාවට පැමිණියා. මෑණියන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස සිදු කළ යුතුයි. ඒ සඳහා එතුමිය සමීපයෙන් ඉඳගෙන අපෝපස්ථාන කරන්නේවා කොහොමද කෙරෙනවා. නමුත් එතුමිය සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණධර්ම දියුණු කරගන්නට මෑණියන්ට ජීවිතය අවසාන කාලේ උදව් කරන්න ඕන, සහයෝගය දක්වන්නට ඕන. ඒක අපේ යුතුයකමක් කියලා රැකියාවෙන් පවා ඉවත් වෙලා ලංකාවට පැමිණියා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් මව්පියන්ට කරන උපස්ථානය හුදෙක් කන්න බොන්න දීලා, අඳින්න පළඳින්න දීලා, ඉන්න හිටින්න වාසස්ථාන දීලා, ලෙඩක් හැදුනහම බෙහෙත් කරලා පමණකින් අපට මව්පිය උපස්ථානය සම්පූර්ණ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කරන භෞතික නැත්නම් කායික උපස්ථානය අවුරුදු 100ක් උරහිස් දෙක මත තියාගෙන උපස්ථානය කළා. මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙම නිදහස් වෙන්න පුළුවන් එකම ක්‍රමයයි තථාගතයන් වහන්සේ දක්වන්නේ. මේ මව්පියන්ට ජීවිතයේ වෘද්ධ සමයේ හිත සතුටින් සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණ දියුණු කරගන්නට යම් දරුවෙක් උදව් කරනවා නම්, මඟ පෙන්වනවා නම්, සහාය වෙනවා නම් අනේ දරුවන් තමයි සැබවින්ම මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වුණා වෙන්නේ.
අතිරේක සංග්‍රහයක් කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කාරණා හොඳින් තේරුම් අරගෙන මේ දරුවන් ඒ නෑනියන් කෙරෙහි දැනමින් පිළිපදින්නට යෙදුණා. ඒ වගේම සත්පුරුෂ දූදරුවන් ඒ මව්පියන්ගේ අභාවයෙන් පස්සේ එයාගේ ගුණ සිහිපත් කරලා එයාගේ පරලෝක ජීවිත සුවපත් කරන්නට හැකි හැම අවස්ථාවකම කුසල් දහම් සිද්ධ කරලා අනුමෝදන් කිරීම සත්පුරුෂ ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උදාර යුතුයකම ඒ මෑණියන්ගේ අභාවයෙන් 7 දවසක් ගත වෙන අවස්ථාව, 3 මාසයක් ගත වෙන අවස්ථාව, වසරක් ගත වෙන අවස්ථාව සිද්ධ කරලා වාර්ෂික පින්කමක් හැටියට මේ නිවසේ මේ පින්කම සිද්ධ කරනවා. වසර 4ක් ගත වෙන අවස්ථාවේ ඒ දේශකතර සිටියත් ලංකාවට පැමිණිලා පින්කම මනමින් සිද්ධ කරන්නට ඕන කියලා කල් වේලා ඇතිව දින වෙන් කරගෙන හැම දෙනා මේක රාශී කරගෙන සියලු දෙනාටම දහම් අසන්න අවස්ථාවක් සලස්වාගෙන ඒ ධර්ම දානමේ කුසලය නෑනියන්ට අනුමෝදන් කරලා එතුමියට සසර ගමනේ ගුණමෝල දියුණු කරගන්න ප්‍රඥාව වැඩි දියුණු කරගන්න මේ ධර්ම දානමේ කුසලයේ හේතු වේවා කියන දාර ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම සිද්ධ කරා. එපමණක් නෙමෙයි අනුන්ට බණ කියලා අනුන්ගේ ජීවිත සකස් කරන්න විතරක් නෙමෙයි යුතුයකමක් ඉටු කරන්න විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ කිරීම කොයිතරම් ප්‍රායෝගිකද ඵලදායකද කියන බව නන්දික මහත්මයා නෝනා මහත්මිය දියණිය ඒ වගේම මේ සහෝදර සහෝදරියන් කොයි කවුරුත් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා පුරුදු පුහුණු කරන්න වෑයම් කරනවා. ඒ නිසා නන්දික මහත්මයාට ඕන වුණා තමන්ගේ ජීවිතය ධර්මානුකූලව පුරුදු පුහුණු කරන්නට මේ ධර්මය යොදාගත හැකි ආකාරය ජීවිතය සහ සසර කියන මේ මාතෘකාව මූලික කොටගෙන විශේෂයෙන් අපි හැම කෙනෙක්ම කවර මොහොතක මරණයටපත් වේද කියලා අපි කාටවත් නිශ්චිතව කියන්නට බෑ. ඒකට નિયમિત දවසක්, નિયમિત වේලාවක්, નિયમિત තැනක්, નિયમિત ආයු කාලයක් කාටවත් පනවන්නට පුළුවන් කමක් නැහැ. අපි හැමෝටම ගත වුණු ජීවිතය ගණනය කරන්න පුළුවන්, ආයු කාලය ගණනය කරන්න පුළුවන්, ඉදිරියට කොච්චර ජීවත් වෙනවද කියලා පොතේ තරුණ වුණත් අපි කාටවත් ඒක නිශ්චිතව කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ජීවිතයේ අස්තිර බව, කෙටි කාලීන බව නැවත නැවත සිහි කරමින් අපි කොහොමද ගුණධර්ම වඩන්න අවශ්‍ය ධෛර්ය, වීර්ය, සති සම්පජන්‍ය අවදි කරගන්න කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි අපට ආරාධනා කරන්නට එන්නේ. ඒක ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ අනුමත කළ, අනුදැනවදාළ, නැවත නැවත සිහිපත් කළ කාරණයක්. ඒ කියන්නේ අපට ජීවිතයේ කෙටි කාලීන බව, අපට මේ ජීවිතේ ලැබිලා තියෙන වාග්ය සම්පන්න අවස්ථාව නිතර නිතර සිහිපත් කළොත් තමයි මේ අවස්ථාව අපි අපතේ හැර නොගත යුතුයි, ප්‍රයෝජන ගත යුතුයි කියන ධෛර්යය අපට උපදිනවා. බුදුරජාණන් වහන්සේ දිනපතාම වික්ෂුන් වහන්සේලාට කළ අවවාදයක් තිබුණා. හන්දනාමි අපමාදේන වික්කවේ සම්පාදේන. මහණෙනි අප්‍රමාදීව ගුණධම් වඩන්න බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මි. බුද්ධෝත්පාදේ දුර්ලභයි. දුර්ලභෝ manussත්ව පටිලාභෝ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම දුර්ලභයි. දුර්ලභ ඛන සම්පatti, ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය කියන්නේ අපට නිවන් දැකීම සඳහා ගුණධම් වඩන්න අවශ්‍ය සාධක ටික. බුද්ධෝත්පාද කාලයක ඉපදීම, මනුෂ්‍ය ජීවිතයක් ලැබීම, අංග ප්‍රත්‍යංග විකෘති නොවීම, ප්‍රත්‍යන්ත ජනපදයක පිටසක්වලක නොඉපදීම, ඒ වගේම මිත්‍යා දෘෂ්ටියටපත් නොවීම, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, මේ බඳු කාරණා එකතු වුණාම තමයි අපට හරියට ගුණධම් දියුණු කරන්න පුළුවන්. මේ කරුණු ටික එකතු වෙන තැන තමයි ශන සම්පත්තිය කියලා කියන්නේ. මේ ශන සම්පත්තිය දුර්ලභයි, මහානකම දුර්ලභයි, සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි කියන මේ කාරණා බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා. ඒ මොකක් නිසා? මහානවුනේ ගුණධම් වඩන්නට තමයි. නමුත් අපේ ජීවිතවල ස්වභාවය තමයි කොච්චර හොඳ යහපත් අරමුණු අපට තිබුණා වුණත් ජීවිතේ
මේ මනුෂ්‍ය ලෝකේ තියෙන එක්තරා දුර්වලකමක් තමයි හැමතිස්සෙම මේ කායික ඉන්ද්‍රයන්ගෙන් ලබා දෙන අරමුණු වලට හැමතිස්සෙම අපි ගැති වෙන ගතිය. ඒවට වහල් වෙන ගතිය. ඒවා විසින් යටපත් කරන ගතියක් තියෙනවා. ඒක එක්තරා ස්වභාවයක් මේ මනුෂ්‍ය ලෝකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අභිධර්මයේදී පැහැදිලිව දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්ම කියලා කාරණා 22ක්. ඒ ඉන්ද්‍රිය 22කින් චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන මේවා හඳුන්වනවා ඉන්ද්‍රිය කියලා. ඒවට ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ නාම රූප ධර්මයන්ට අධිපතිත්වය දරන්නට. තමන් සමග යෙදෙන නාම රූප ධර්මයන් තමන්ට අනුකූල කරගෙන හසුරවන්නට පුළුවන්. එහෙම ගතියක් ඒවයි තියෙනවා. ඒ නිසා මේ ඇස කන නාසය දිව කය සිත කියන මේ ඉන්ද්‍රයන්ට ලැබෙන අරමුණු වලදී අපට නොදැනුවත්වම අපි ඒවට අනුකූල වෙලා අනුගත වෙලා ඒව ඔස්සේ යන ගතිය. ඒක තමයි මේ ඉන්ද්‍රිය වල ස්වභාවය. දැන් ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට අර චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන ඉන්ද්‍රිය වලට අපි වහල් වුණොත් අපි මොන පැත්තට යනවද කියලා හිතා ගන්නට බැහැ. හැබැයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම අපිට දියුණු කරන්න පුළුවන් නම් ඒවත් ඉන්ද්‍රිය ධර්ම. ඒවටත් පුළුවන් තමන් සමග යෙදෙන නාම රූප ධර්මයන්ට අධිපතිත්වය කරන්න. තමන්ට අවශ්‍ය පැත්තට හසුරුවන්න නායකත්වය දෙන්න. එතකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්ම අපි කාගෙත් සිත්වල තියෙනවා. තිබුණා උනාට ඒවා බලගන්නොත් තමයි ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ශක්තිමත් කරන්නේ. ඒක ශක්තිමත් කරේ නැති හැම මොහොතකම අර චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රියන්ට තමයි නතු වෙන්නේ. ඊළඟට තවත් ඉන්ද්‍රිය 22ක් දක්වනවානේ. ඒ වගේම තවත් ඉන්ද්‍රිය ධර්ම තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. මේ වේදනා පහම වෙන වෙනම ඉන්ද්‍රිය. ඇයි මේ වේදනාවන්ට පුළුවන් අපි ඒකට අනුහසුවා. දැන් සමහර වෙලාවට ඇත්තටම චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් මූලික වෙලා ප්‍රධාන වශයෙන් අපිව හසුරුවන්නේ සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස කියන මේ ඉන්ද්‍රයන්. අපිට යම්කිසි සුඛයක් දැනෙනවා නම් ඒ පැත්තට අපි නොදැනුවත්වම නැවෙනවා. දැනෙනවා. එතකොට දැන් දුකින් මිදෙන්නට කියලා, කෙලෙස් නසන්නට කියලා, පංචස්කන්ධයෙන් මිදෙන්නට කියලා, භව ගමන නිම කරන්නට කියලා අපි භාවනා කරන්න පටන් ගන්නවා. ඒ භාවනාවේදී පොඩි සුවයක් දැනෙච්ච ගමන් අපිට නොදැනුවත්ව මේකට හේතු වෙනවා මනස. ඊට ඒක නැවත නැවත බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා භාවනා කරන්නට වෑයම් කරනවා. ඒතර මූලික අරමුණ පැත්තකට ගිහිල්ලා අර සුඛ වේදනාව, සෝමනස්ස වේදනාවත් එක්ක අපි දැනෙනවා. ඒ මොකක් නිසාද? සුඛකාමානි භූතානි සියලු සත්වෝ සැපේ කැමති. ඉතින් මේ වගේ මේ සත්‍යේ පුද්ගලයේ ආත්මයක් මම කියලා කෙනෙක් මෙතන ඇත්තේ නැහැ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටික. ඒතර මේ නාම රූප ධර්ම වල මොනවද බලවත් වෙන්නේ? ඒ බලවත් වෙන ඒවාත් එක්ක තමයි අපි ඇදිලා යන්නේ ඒකට. ඉතින් අපි චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන ඒවට වහල් වුණොත් ඒවායින් කරන යෝජනා වලට අනුව ඒවායින් අරන් දෙන අරමුණු වලට අනුව තමයි අපේ ජීවිත දෝලනය. ඊළඟට සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස කියන ඒවාට අපි ඇලුනොත්, දැඟුනොත් ඊට පස්සේ ඒවට වහල් වෙලා අපි ඒවා විසින් යෝජනා කරන විදිහට තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට සිහි බුද්ධිය උපදවාගෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම අවදි කරගන්නට පුළුවන් නම් අන්නේ තැනත්තා තමයි ජීවිතේ ජය ගන්නට සමත් වෙන්නේ. අර අවශේෂ ඉන්ද්‍රයන්ගෙන් කරන බලපෑම මැඩපවත්තල ඒ වෙනුවට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ගන්නලා ඊට අනුව නාම රූප ධර්මයන් හසුරව ගන්නට සමත් වුණොත් ඒ තනත්තාට මනුෂ්‍ය ජීවිතයෙන් ගත හැකි ප්‍රයෝජනය අප්‍රමාණයි. යා හැකි ඉන්න මෙපමණයි කියලා සීමා කරන්නට බෑ. සම්මා සම්බුද්ධත්වයට දක්වා ඕනෑම තැනකට වැඩෙන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා අර ධර්ම නැවත නැවත අවදි කරලා ශක්තිමත් කරලා ඒ ඉන්ද්‍රිය ගුණය, මොකක්ද ඉන්ද්‍රිය ගුණය කියලා කිව්වේ? අධිපතිත්වය.
ඒවට ආධිපත්‍ය දෙන්නට අපි හැම විටම සැලකිලිමත් වුණා. ඒවා නිකන් ඒවට ආධිපත්‍ය ලැබෙන්නේ නැවත නැවත දියුණු කරන්න ඕන, පුහුණු කරන්න ඕන, බල ගන්නන්න ඕන. අන්න එහෙම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ගන්නන්නට අපට උපකාර වෙන වැදගත්ම උපාය මාර්ගයක් තමයි මරණානුස්සතිය සහ මරණ සතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ බොහොම කෙටි කාලීනයි. කොයි වෙලාවක අපිට මැරෙන්නට සිද්ධ වෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවක අහිමි වෙනවද දන්නේ නැහැ. බොහොම తాවකාලික ජීවිතයක අපි මේ රැඳිලා ඉන්නේ. නිකන් ණයට ගත්තු කුලියට ගත්තු ගේක ඉන්නවා වගේ. කොයි වෙලාවෙ අපිට එළියට බහින්න වෙනවද දන්නේ නැහැ. ඉතින් මේ කාරණේ අපි නැවත නැවත සිහි කළොත් තමයි මේ ඉන්න ටිකේ හොඳින් පහසුවෙන් ඉන්න ටිකේ අපේ මනස දියුණු කරගන්නට කල හැකි දේ කරන්නට ඕන. මේ උපකරණයෙන් ගන්න තියෙන ප්‍රයෝජන ටික අපි ගන්නට ඕන කියන බව අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ සිහිය අවදි කරගන්න. සති කියලා කියන්නේ සරණං සිහි කර දෙන ගතිය. එතකොට අපිට සිහි වෙන්නට ඕන. මේ අවස්ථාව දුර්ලභයි. මේක ඉක්මනට ප්‍රයෝජන ගන්න ඕන. මනස පුහුණු කරන්න. මේක සිහි වෙන්න ඕන. නමුත් සුඛ සෝමනස්ස ඒවට වසඟ වෙච්ච ගමන් අපිට ඒවා මතක් වෙන්නේ නැහැ. දුක්ඛ දෝමනස්ස වලට වහල් වෙච්ච ගමන් ඒවත් එක්ක පොරබදනවා නිසා අපිට මේ විමුක්තිගාමී පැත්ත මනස පුහුණු කිරීම පැත්ත අපිට සිහිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නිරායාසයෙන් අපිට සිහි කරවන්නට උපකාර වෙන උපාය මාර්ගයක් තමයි මරණානුස්සතිය සහ මරණ සතිය. ඒ නිසා අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මරණ සති පඨම මරණ සති සූත්‍රය. එතකොට මරණ සතිය සහ මරණානුස්සතිය කියලා කාරණා දෙකක් බුදුදහමේ පෙන්වා දෙනවා. මරණානුස්සති කියලා කියන්නේ අනුස්සති නැවත නැවත මරණය පිළිබඳවම සිහිපත් කරන. මරණය සිදු වෙන ආකාරය, එතකොට මරණය ඕනෑම මොහොතක Taman වෙත පැමිණෙන බව, මරණය සිදු වෙන විට ඇති වෙන කායික මානසික ස්වභාවය, එහි ඇති අසරණ භාවය, ඒක අපට පාලනයෙන් තොර බව, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැනි ලෝකෝත්තර තත්වයට පත් වුණු උතුමන් පවා සම්මුති මරණයට පත් වුණු බව, රාජරාජ මහා මාත්‍යාදීන් පවා ඒ තත්වයට පත් වුණු බව, මේ හොඳට කතා බහ කර කර හිටපු පුද්ගලයා එක මොහොතින් විඥානයේ නිරුද්ධ වුණාම දරකඩක් වගේ ඇදගෙන වැටෙන හැටි. ඒතර මේවා නිකන් සිහිනයක් හැටියට මවමව චිත්ත රූපමවන්නට නෙමෙයි, ස්වභාවිකව මේ ලෝකයේ සිද්ධ වෙන ක්‍රියාවලිය තව කෙනෙකුගේ මරණයක් දැකලා දැන් හුඟක් වෙලාවට අපි මලගෙදරක ගියාට පස්සේ යුතුයකමක් ඉටු කරන පදනමේ මලගෙදර යනවා විනා ගොඩාක් දෙනෙක් කලාතුරකින් තමයි ජීවිතේ මරණය ගැන සංසන්දනය කරලා ටිකක් සිහි කරන්නට උත්සාහ කරන්නේ. භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් බොහෝ විට දිනපතා සතිපතා පාර්ශුකුල වලට යන්නට සිද්ධ වෙනවා. නමුත් බොහොම ටික දෙනෙක් තමයි මේ මරණයේ ස්වභාවය පිළිබඳව නුවණින් කල්පනා කරන්නේ. එහෙම නැත්නම් ඒ ආගමික වතාවත් ඉටු කිරීම කියන කාර්යභාරය. ඒ වගේ ගිහි ජනතාවට මලගෙදරක යනවා කියලා කියන්නේ යුතුයකමක් වගකීමක් ඉටු කිරීමක් කියන පදනමේ කටයුතු කරනවා ඇරෙන්න තාම කලාතුරකින් තමයි මේ ඊයේ අපිත් එක්කලා හොඳට කතා කර කර හිටපු මිනිස්සයා නේද මේ දැන් මොකක්වත් නැතුව මේ දරකඩක් වගේ. ඒ මොකක්ද? දැන් ඒ විඥානයේ පවතින තාක්කල් විතරයි මේ කය හසුරුවන්නේ. එහෙම නැත්නම් නිකන් අර කුලියට ගත්තු ගේ අතහැරලා ගියා වගේ. ඊපස්සේ මොකක්වත් ඒකේ නැදගත්කමක් නැහැ, විරාපත් වෙලා විනාශ වෙනවා පමණයි. එතකොට මේ කය කියන්නේ උපකරණයක්. මේ කය කියන්නේ මෙවලම. අපිට මෙවලම හොඳට පරිස්සමෙන්. දැන් ඊයේ මට හරි තදට මොකද අපි පෙරේද රාත්‍රියේ අපි මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව ටිකක් සාකච්ඡා කළා. එතකොට මතු කරපු කාරණයක් තමයි මේක හරියට මේ කුලියට ගත්තු නිවසක් වගේ. ඉතින් ඊයේ මට එකවරම දැන් මූණ සෝදනකොට දත් ටික මදිනකොට ඉතින් මේවා කරනකොට එකපාරට මට සිහිපත් වුණා
මේ ඉතින් අපි කුලියට ගත්තු ගෙදරක පොඩි අබල දුබල වීම වෙනකොට අපි ඒව සකස් කරගන්නවා. ඊට පස්සේ ඒව අපවිත්‍ර වෙනකොට අපි සුද්ධ කරගන්නවා. ගත්තේ කුලියට උනාට කරන්න දෙයක් නෑ. අපි ඉන්න තාක්කල් මේක පිරිසිදු කරගෙන ජීවත් වෙනවා. ඉතින් සදාකාලිකව පවත්වන්නත් නෙමෙයි. මට ඕන විදිහට පවත්වන්න බෑ. මොකද ගේ අනුන්ගේනේ. ඉතින් ඒ නිසා මේ හදලා තියෙන විදිහට තමයි මට පාවිච්චි කරන්න වෙන්නේ. ඒක මෙහෙම තිබුණා නම් හොඳයි, මෙහෙම තිබුණා නම් හොඳයි කියලා අපි ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒක ඉතින් මේ කවුරු හරි හදපු විදිහ තමයි. කුලී ගෙදරක ඉන්නකොට අපිට එහෙමනේ අපිට ඕන විදිහට සංස්කරණය කරන්න බෑ. ඒ වගේ මේ කය කර්මානුරූපව අපිට ලැබිච්ච විදිහ. ඒක ඉතින් දහසක් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. තුනටි අමාරුකම් ඇති වෙනවා, දනිස් සමාරු හැදෙනවා, ඇස් පෙනීම අඩු වෙනවා, විවිධ ආබාධ. ඉතින් බැලුවට පස්සේ අපිට හිතෙනවා මීට වඩා හොඳ කයක් මට ලැබුණා නම් හොඳයි නේද? මේක මීට වඩා හොඳින් පවත්වා ගන්න පුළුවන් වුණා නම් හොඳයි. ඉතින් එහෙම හිතුවට වැඩක් නැහැ. මේක දැන්ට හැදිලා ඉවරයි නේ. ඒ කර්ම වේගයත් එක්කලා මූලික වශයෙන් මේකට යොදවපු ප්‍රාග්ධනයේ ප්‍රමාණයට, බාසුන්හලට ගෙවපු ප්‍රමාණයට ඒ කොන්ත්‍රාත් එක බාර දීපු කෙනාගේ හැටියට ඉතින් මේක දැන් හැදිලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මේක නඩත්තු කරගන්න එක තමයි කරන්නේ. ඒ වගේ මව්පියන් අනුව ඒ අයගේ ඥානවල ස්වභාවය අනුව අපේ කර්ම වේගය අනුව ඊට පස්සේ අපි හැදිච්ච තැන ඉඳලා මේක නඩත්තු කරගත්තු විදිහත් එක්කලා දැන් අපිට උරුම වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක අපි සුද්ධ පවිත්‍ර කරගෙන නඩත්තු කරගන්නවා. ඇරෙන්න වෙන අපිට මේ විදිහට උනා නම් හොඳයි කියලා අමුතුවෙන් සංස්කරණය කරන්න පුළුවන් කමක්. ඉතින් මේ හැඟීම මට ආවට පස්සේ ජීවිතේ කවදාවත් නොදැනුණු තරම් අමුතු හැඟීමක් මට දැනෙන්න ගත්තා. ඉතින් මම කල්පනා කරනවා ඒක දිනපතාම පුහුණු කරන්නට අවශ්‍යයි කියලා. මොකද ඒ තරම්ම හරිම නිදහස් සැහැල්ලු ගතිය ඒ තුලින් මනසට දැනෙන්න ගන්නවා. ඉතින් අන්නේ වගේ අපේ ජීවිතේ අපි ඒවා පිළිබඳව ටිකක් සිතනකොට කල්පනා කරනකොට හැම මොහොතකම අපිට ඒවා දැනෙන්නේ නැහැ. කලාතුරකින් අවස්ථා තියෙනවා තදින් ඒවා මනසට කාවදිනවා. අන්නේ හැඟීම හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ඒක නැවත නැවත දියුණු කරන්න ඕන, පුහුණු කරන්න. ඒ වගේ තව අවස්ථාවක් මට මතකයි මේක අවුරුදු ගණනාවකට ඉහතදී වෙසක් පොයක පින්කමක් සඳහා අපි සූදානම් වෙනකොට ලොකු පිත්තල කාණ්ඩුවක පාදම කොටස මගේ කකුලට වැටිලා කකුලේ ලේ ගෙඩියක් හැදිලා සෑහෙන දවසක් මම හැරමිටික ගහ තමයි බණවලට පවා ගියේ. ඉතින් කීප දෙනෙක්ම මට කිව්වා මේ එක්ස්රේ එකක් අරගෙන බලන්න අස්ථි දිවිලද දන්නේ නැහැ. ඉතින් මම හොරන් රෝහලකට ගිහිල්ලා පුද්ගලික රෝහලකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් මුණ ගැහිලා මේ කාරණේ කිව්වට පස්සේ එක්ස්රේ එකක් ගත්තා. අරගෙන ඒ එක්ස්රේ කොපිය මුලින්ම මම බැලුවට පස්සේ මම ඒ වෙනකොට ඕන තරම් අනිත් අයගේ ඇටසැකිලි දැකලා තියෙනවා. අනිත් අයගේ එක්ස්රේ දැකලා තියෙනවා. හැබැයි මගේ කකුලේ මගේම ඇටසැකිල්ල දකින්නකොට මට එදා ජීවිතයේ අමුතුම හැඟීමක් ඇති වුණේ මේ මගේ මම කියලා හිතාගෙන ඉන්න මම පාවිච්චි කරන මගේ කකුල නේද? මට එදා හිතුණා ඒ විදිහට මුළු ඇඟේම කොටස් එක්ස්රේ අරගෙන එකට එකතු කරලා පින්තූරයක් හදලා තියාගන්න තරම් වටිනවා. මොකද අනිත් කෙනෙකුගේ ඇටසැකිල්ල දැක්කට වඩා මගේ කය නේද කියන එක දකින්නකොට ඒක අමුතුම හැඟීමක් ඇති. ඉතින් ඒ හැඟීම අපිට හැමතිස්සෙම ඇති වෙන්නේ නැහැ. හැමතිස්සෙම මලමිනි දැක්කයි කියලා, එක්ස්රේ දැක්කයි කියලා, ඇටසැකිලි දැක්කයි කියලා එහෙම දැනෙන්නේ නැහැ. ඒවා කලාතුරකින් දැනෙන අවස්ථා තියෙනවා. මොනක් තරම් මම ඊට පෙරත් කියලා තියෙනවා. සිද්ධාර්ථ කුමාරයා ගැන කියනකොට අවුරුදු 29 දී සතර පෙර නිමිති දකින්නෝනේ. ඉතින් දැන් අපිට කතාවේදී කියන්නේ සුද්ධෝදන රජුරෝ ලෙඩු මහල්ලන් මලමිනි මේ සියල්ලක්ම බැහැර කරලා තිබ්බා. ඒවා දැක්කහම කලකිරිලා ගිහිගේ අතහැරලා යයි කියලා ඒ ඔක්කොම අයින් කරලා තිබ්බා කියලානේ අපිට ඉතිහාසයේ කියන්නේ. ඉතින් එහෙම ප්‍රයත්නයක් දරුවා සුද්ධෝදන රජුරෝ. හැබැයි එහෙම උත්සාහ කළා කියලා මේ සාරාංශික කල්පලක්ෂයක් මනස පුහුණු කරපු කෙනෙකුට ලෙඩ වෙනවා කියන එක හංගන්න පුළුවන්ද? ඉතින් එහෙම ලෙඩ වෙනවා කියන එක හංගලා තියලා වහන්න පුළුවන් නම් එහෙම චරිතයකට ඒ භවයේ සර්වඥ වෙන්නට පුළුවන්. ඉතින් එච්චර ලාමක චරිතයක් නෙමෙයි සිද්ධාර්ථ කුමාරයා කියන්නේ. හැබැයි සුද්ධෝදන රජු එහෙම යම්කිසි ප්‍රයත්නයක් දරන්නට ඇති. දරුවා ජීවිතය රැකගන්න පවත්වා ගන්න. නමුත් ඕනතරම් වයසට යාම, මරණය, ලෙඩවීම කියන එක ඕනතරම් ඒවා සමාජය තුළින් 100%ක් හංගන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් අවුරුදු 29 දී තමයි
මේ සතහන මේ සංඥාව තදින් මනසට දැනුනේ. ඇයි ඒ? අපිට හැමදාම ලෙඩු දැක්කා වුණත් මම ලෙඩ වෙන කෙනෙක් මේකෙ මිදෙන්න ක්‍රමයක් හොයන්න ඕන කියලා තදබල හැඟීම ඇති වෙන්නේ කලාතුරකින් අවස්ථාව. මල ගෙවල් වල කොච්චර ගියා වුණත් මම මැරෙන කෙනෙක් මේ අපිත් එක්ක හොඳට හිටපු මිනිස්සයා නේද? ඒතර මගේ ජීවිතෙත් හෙට මේ වගේ තත්ත්වයකටපත් වෙන්න බැරිද? ඊට කලින් මම මනස පුහුණු කරගන්නට කල යුතු යමක් කරන්න ඕන. මේවා තදින් මනසට දැනෙන්නේ කලාතුරකින් අවස්ථාව. ඒ නිසා අපි මරණානුස්සතිය නිතර වඩනකොට අපිට කලාතුරකින් අවස්ථා එළවෙනවා. අන්න එහෙම මනසට තදින් මේ හැඟීම කාවා දෙනවා. අන්න ඒ අවස්ථාවේ තාමත්ම වැදගත්. ඒ හැඟීම තාම වැදගත්. ඒක නැවත මතු කරන්නේ. ඒ මතු කරනකොට තමයි ධෛර්යය, වීර්යය, සතිය, ප්‍රඥාව අපට අවදි වෙන්නේ කුමක් සඳහාද? මේ ජීවිතය බොහොම తాවකාලික දෙයක්. මේක අහෝසි වෙන්න කලින් මේකෙන් ගන්න ඕන ප්‍රයෝජන ටික අරගන්න ඕන කියලා. ඉතින් අන්න ඒ සඳහා අපට මරණානුස්සතිය සහ මරණ සතිය දෙකම වැදගත් වෙනවා. මරණානුස්සතිය කියලා කිව්වේ අර විදිහට මැරිච්ච කෙනෙක් දිහා බලලා අතීතේ මරුණු අය ගැන හිතලා අනාගතේට මැරෙන අය ගැන හිතලා තමන්ගේ ජීවිතය සංසන්දනය කරලා මැරෙන අවස්ථාවේදී ඇතිවෙන කායික මානසික තත්ත්වය ගැන හිතලා මේවා ඕනම මොහොතක තමන් වෙත එනවා කියන බව යලි සිහිපත් කිරීමට කියනවා මරණානුස්සති භාවනාවයි කියලා. ඒක අපට ජීවිතයේ පිළිබඳව තියෙන තද බල ඇල්ම, දැඩි තෘෂ්ණාව අඩු කරගන්නට උපකාරයක් වෙනවා. ඒකයි මම කිව්වේ අර ඊයේ ඒ මූණකට හොදනකොට මේ නිකන් අනුන්ගේ ගයක් නඩත්තු කරනවා වගේ ඉතින් මට ඕන හැටියට මේක තියෙන්නේ නැහැ. දැන් ඉතින් මොන හැටියට තියෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා ඉඳන් දැන් ඉතින් මේක පවත්ව ගන්න කම සුද්ධ පවිත්‍ර කරගෙන ඉඳ වෙනවා. ඉතින් එහෙම හැඟීම් දැනුනහම හරිම පුදුම සැහැල්ලු ගතියක් මනසට දැනෙනවා. අමුතුම ස්වરૂපයකින්. ඉතින් ඒ නිසා අපිට මරණානුස්සතිය යලි පුහුණු කිරීම තුළින් අපේ ජීවිතය ගැන බොහොම සැහැල්ලුවෙන් දකින්න. තමන්ගේ මරණය, තමන්ගේ හිතවතෙකුගේ මරණය බොහොම සැහැල්ලුවෙන් දරා ගන්න. ධර්මානුකූලව දිහා බලන්න. ඒ තුළින් නිකන් අනවශ්‍ය කම්පනයක් ඇති කරගන්න නැතිව යථා ස්වභාවයෙන් තේරුම් ගන්න අපිට ගොඩාක් උදව් වෙනවා ඒ මරණානුස්සතිය. ඒක කොච්චර දුරට අපිට අපේ මනස පරිවර්තනය කරන්න හේතු වෙනවද කිව්වොත් ඔය ලංකාවෙම වෙච්ච අතීත සිදුවීමක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. මවයි පියයි දුවයි පුතයි පවුලේ 4 දෙනෙක් හිටියා. මේ 4 දෙනාම මරණානුස්සති භාවනාව නිතර ප්‍රගුණ කරා. ජීවිතයේ අස්තිර බව අපි ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්. දැන් මරණ සති සූත්‍රවල දෙවෙනි මරණ සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඥානවන්ත පුද්ගල රාත්‍රියේ එළවෙනකොට කල්පනා කරන්න ඕන මේ රැයේ මම මිය යන්නට ඕන තරම් සාධක තියෙනවා. සර්පෙක් දෂ්ට කළොත් මැරෙනවා, පාය පැකිලලා ඇදගෙන වැටිලා මැරෙන්නට පුළුවන්, වාතයේ කිපුණොත්, පිත කිපුණොත්, සෙම කිපුණොත්, නැත්නම් තුන්දොස් එකවර කිපුණොත් මැරෙන්නට පුළුවන්, කාපු ආහාරය දිරව ගන්න බැරි වුණොත් මැරෙන්න පුළුවන්, ලේ විස වුණොත් මැරෙන්නට පුළුවන්, ඇතුළට ගත්ත හුස්ම ටික පිට කර ගන්න බැරි වුණොත්, පිට කරපු හුස්ම ටික ඇතුළට ඇද ගන්න බැරි වුණොත් මැරෙන්න පුළුවන්. ඉතින් අද කාලේ හැටියට මදුරුවෙක් දෂ්ට කළත් මැරෙන්න පුළුවන්. කොච්චර හේතු සාධක තියෙනවා. මේවා ගැන ඥානවන්තයා රැය වෙනකොට නුවණින් කල්පනා කරන්න ඕන. මගේ ජීවිතේ මේ රාත්‍රිය අහෝසි වෙන්නට ඕන තරම් සාධක තියෙනවා. එළි වුණාට පස්සේ කල්පනා කරනවා මේ දහවල් කාලේ මම මැරෙන්න ඕන තරම් හේතු සාධක තියෙනවා. ඉතින් මේ විදිහට අර මව්පියෝයි අර දියණිය සහ පුතණුවන් මේ සිව් දෙනාම දිනපතා මරණානුස්සතිය හොඳට පුහුණු කළා. ඒ තාත්තයි පුතයි හේනේ ගොවිතැන් කරනවා. අම්මයි දුවයි ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්නවා. දවසක් තාත්තා හේනේ ගොවිතැන් කරන්න ගිහිල්ලා දවාලේ අම්මයි දුවයි තමයි දෙන්නටම කෑම හදාගෙන යන්නේ. දවසක් පණිවිඩයක් එවනවා. අද දෙන්නෙකුට කෑම ගේන්න එපා. එක්කෙනෙකුට විතරක් කෑම අරන් එන්න සුදු ඇඳගෙන එන්න කියලා තාත්තා මවටයි දුවටයි වෙන කෙනෙක් අතේ පණිවිඩයක්. ඊට පස්සේ ඉතින් එච්චරයි පණිවිඩය. එනකොට නෑ. ඒ අම්මයි දුවයි කෑම ටික හදාගෙන සුදු ඇඳගෙන ගියා. මේ බලනකොට පුතා මැරිලා. සර්පෙක් දෂ්ට කළා.
ඊට පස්සේ ඉතින් තාත්තා කෑම ටික කාලා ඊට පස්සේ හේනම තිබිච්ච දර ටිකක් එකතු කරලා දැන් අර පුතාගේ ශරීරය ආදාහනය කරනවා. ඒ දරුවා අර ගුණධම් නැතුව ජීවත් වුණු නිසා මරණයට පත් වෙනවත් සමගම දෙව්ලොව උපන්නා. ඒ දේවතාව කල්පනා කළා ගිහින් විමසන්නට ඕන දැන් මේ වෙලාවේ අම්මයි තාත්තයි නැගණියයි කටයුතු කරන විදිය. ඒ නිසා සාමාන්‍ය පුරුෂයෙකුගේ වේශයක් මවාගෙන ඇවිල්ලා ඇහුවා මොකද්ද මේ කරන්නේ? ඊට පස්සේ කිව්වා මේ අපේ පුතා මැරුණා මේ ආදාහනය කරනවා. ඉතින් පුතා මැරුණා නම් අම්මට දුක නැද්ද?